Hello everyone, welcome back to my channel. මම උචිතා නිර්මාණ ජයවර්ධන. අද මම ඔයගලන්ට ඔසරියකට කොහොමද hair bun එකක් දාගන්නේ කියලා තමයි කියලා දෙන්න යන්නේ. අපිට සාම්ප්‍රදායික විදියට ඔසරියකට සාමාන්‍යයෙන් hair bun එක තමයි දාගන්නේ. අපි මුලින්ම ear to ear part එක වෙන් කරලා අපිට bun එක දාගන්න ඕන තැනට දාගන්න ඕන තැනට අපි පොනිටේල් එකක් දාගන්න. ඒක ගොඩක්ම බෙල්ලටත් නැතුව, ගොඩක්ම උඩටත් නැතුව අපි පොනිටේල් එක දාගන්න ඕනේ. හරියට මැද හරියට වගේ. පොනිටේල් එක දාලා ඒක හොඳට ටයිට් කරලා ඊට පස්සේ අපි ඉදිරිපස මුලින්ම හදාගන්න ඕනේ. අයිබ්‍රෝ එකේ හයි පොයින්ට් එකට. එතනින් තමයි අපි සෙක්ෂන් එක ගන්න. අයිබ්‍රෝ දෙකේම හයි පොයින්ට් එකකින් අපි සෙක්ෂන් එක බෙදලා මැද කෑල්ල අපි හොඳට බැක්කොම් කරගන්න. මේක සාමාන්‍යයෙන් ඔසරියකට දාන එකක් නිසා අපි ගොඩාක්ම බැක්කොම් එක කරගන්න ඕනේ නැහැ. පොඩි බැක්කොම් එකක් දීලා හෙයාර් ස්ප්‍රේ දාලා පිටිපස්සට දාගන්න. සාමාන්‍යයෙන් අපි කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක්ගේ වගේ කරනවා නම් මෙතන මේ මිඩල් පාර්ට් එකේ මේ කරන බැක්කොම් එක හොඳට ටයිට් කරගන්න ඕනේ. ඒකත් මම ඕගලන්ට ඉදිරි දවසක කියලා දෙන්න. ඊට පස්සේ අපි මිඩල් පාර්ට් එක ඒ ටික හොඳට බැක්කොම් කරලා අපි පිටිපස්සට කරලා හොඳට නීට් කරගන්න. ඉදිරියෙන් පොඩි කොටසක් ඉතුරු කරගත්තා. ඒ ඉතුරු කරගත්තේ අපිට අර ඔක්කොම පිටිපස්සට පීරන්නේ නැතුව ඒ ඉදිරිපස කොටස දෙපැත්තකට යන ආකාරයට කරන්න පුළුවන්. නැත්තම් කැමති නම් ඒ ඔක්කොමත් පිටිපස්සට බැක්කොම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ සයිඩ් එකක් බැක්කොම් කරගන්නවා හොඳට. බැක්කොම් කරලා ඒකත් පිටිපස්සට කරලා නීට් එකට කරගන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ වගේම බැක්කොම් කරලා පිටිපස්සට කරලා නීට් කරගන්න. ඔක්කොම පිටිපස්සට කරලා නීට් කරගත්තට පස්සේ අපිට හොඳට hair pins වලින් hair pins පාවිච්චි කරලා ඒක අපි ටයිට් කරගන්න ඕනේ. නීට් වෙන තරමට හෙයාර් ස්ටයිල් එක ලස්සනයි. හෙයාර් පින් දාලා හොඳට හෙයාර් ස්ටයිල් එක නීට් කරගන්න. මේකට අපිට ටයිට් ක්ලිප් එක යූස් කරන්න පුළුවන්. පොඩි ටයිට් ක්ලිප් එක හරි ලොකු ටයිට් ක්ලිප් එක හරි යූස් කරලා අපිට මේක ටයිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම හොඳට ඔක්කොම පිටිපස්සට කරලා ටයිට් කරගත්ත පෝනියට තියලා ටයිට් කරගත්තට පස්සේ අපිට පුළුවන් අපි අර ඉදිරියෙන් ඉතුරු කරගත්ත කොටස පාවිච්චි කරලා ඒක දෙකට බෙදලා ඒක පිටිපස්සට ඔක්කොම පීරන්න පුළුවන්. නැත්තම් මේ ආකාරයට දෙපැත්තට යවලා ලස්සනට අර ඉස්සරහා චූටි බෙදීමක් එන විදිහට ලස්සනට කරගන්නත් පුළුවන්. පිටිපස්සට හොඳට ඔක්කොම පිටිපස්සට පීරන්න. පිටිපස්සට පීරලා හෙයාර් ස්ප්‍රේ දාලා නීට් කරගන්න. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒකත් ටයිට් ක්ලිප්ස් වලින් හොඳට ටයිට් කරගන්න. හරිම ලේසියෙන් මේ වගේ හෙයාර් ස්ටයිල් එකක් කරගන්න පුළුවන් ඉක්මනින්. මේක බොහොම බේසික් හෙයාර් ස්ටයිල් එකක්. ඒකට සමහර අයට මේක නීට් එකට කරගන්න අමාරුයි කියලා මට කියලා තියෙනවා. ඒ නිසා තමයි මම මේක ඔයගලන්ට කියලා දෙන්න හිතුවේ. ඊට පස්සේ පිටිපස්සේ බන් එක දාගන්න ඕනේ. පිටිපස්සේ බන් එක දාගන්නකොට මුලින්ම දෙපැත්තෙන් පෝනිටේල් එක අපි ගත්ත පෝනිටේල් එකෙන් දෙකක් පිටිපස්සෙන් දෙපැත්තට කොටස් දෙක ওই විදිහට වෙන් කරලා ඉතුරු මැද කොටස ඔක්කොම බැක්කොම් කරගන්න ඕනේ. බැක්කොම් එකක් නිවැරදි ආකාරයට කරගන්න ඕනේ. මම බැක්කොම් එකක් නිවැරදි ආකාරයට කරගන්න විදියත් ඉදිරි වීඩියෝ වලදී ඔයගලන්ට කියලා දෙන්න. ආදරණීය ඉල්ලීමක් තියෙනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මම ගොඩාක් hair style කියලා දෙන්න ඔයගලන්ට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ තියෙන එකම YouTube channel එක hair style කියලා දෙන්න, නිවැරදිම ආකාරයට hair style කියලා දෙන්න. subscribe කරලා තියාගන්න මගේ ආදරණීය යාළුවෝ. ඊට පස්සේ මේ ආකාරයට අපිට ඒ බැක්කොම් කරගත්ත ටික hair net එකක් දාලා මෙහෙම පිටිපස්සට කරලා pins වලින් රඳව ගන්න. හැමතිස්සෙම අර ඕවල් ෂේප් එක මේන්ටේන් කරන්න උත්සාහ කරන්න. ඕවල් ෂේප් එක මේන්ටේන් කරාම ලස්සනයි. නිකන් ගෙඩියක් වගේ එහෙම තියන්නත් එපා. නිකන් ටිකක් දිගැටි ආකාරයට. ඒ වගේ තිබ්බම බන් එක දාලා ඉවරනම් පස්සේ හරි නීට්, හරි ලස්සනයි. අපි සාමාන්‍යයෙන් කැන්ඩියන් එකක් අඳිනවා නම්
මේක තමයි ගොඩාම සූටබල් වෙන්නේ. ඒකට මොඩර්න් ටයිප් එකට යන විදිහට හෙයාර් ස්ටයිල් කරන අවස්ථාවලුත් තියෙනවා. ඒකට මේ කැන්ඩියන් බන් එක අපි දැනගන්න ඕනේ දාන්න විදිහ. ඊට පස්සේ අපි අර පිටිපස්සෙන් ඉතුරු කරගත්ත කොටස් දෙකෙන් අපි අර දාගත්ත net එක දාගත්ත කොටස මේ විදිහට කවර් කරගන්න ඕනේ. හරිම ලේසි. ඒ net එකෙන් අපි දාගත්ත බන් එක මේ කවර් කරන්න ඕනේ. හෙයාර් ස්ප්‍රේ දාලා අපිට නීට් කරගන්න පුළුවන්. පිරුණු ස්වභාවයකින් කරාම ලස්සනට තියෙනවා. දැන් පේනවනේ අර ඕවල් ටයිප් එකක් තිබ්බහම ලස්සනයි. ගෙඩියක් වගේ තියෙන්නේ නැති වෙන්න මේ ආකාරයට අවසානයේදී හෙයාර් ස්ප්‍රේ දාලා ඔක්කොම කොණ්ඩේ නීට් කරගන්න. මේ ආකාරයට තමයි අවසානයේ අපිට දිස් වෙන්නේ. බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයගලට බලන්න කැමති වීඩියෝස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැවත හම්බෙමු.